අපි අද කතා කරන්න යන්නේ පළවෙනි ලෝක මහා සංග්‍රාමය ගැන. පළවෙනි ලෝක මහා යුද්ධය ආරම්භ වුණේ 1914. යුද්ධය අවසන් වුණේ 1918. මුලින්ම යුරෝපයේ විතරයි මේ යුද්ධයට සම්බන්ධ වුණේ. ටික කාලයක් යනකොට අනික් මහද්වීපික රටවලුත් මේ යුද්ධයට සම්බන්ධ වුණා. අවුරුදු 5 අවසානයේ මිලියන ගණනක් මරණයටපත් වුණා. කෝටි ගානක දේපල අහිමි වුණා. ඒ වගේම විශාල ආර්ථික පරිහානියක් ඇති වුණා. එතකොට පළවෙනි ලෝක මහා යුද්ධෙට බලපෑ හේතු තමා ඔයාලගෙන් අහන්නේ. දැන් එතකොට පළවෙනි ලෝක මහා යුද්ධය ආරම්භ වෙන්න හේතු ගණනාවක්ම තිබුණා. අපි ජර්මනිය ගැන කතා කරොත් ඉස්සර වෙලා ජර්මනිය කියන රට බිහි වුණේ 1800 මුල් භාගයේ. ජර්මනිය කියන්නේ කුඩා රාජ්‍යයන් 350කට වඩා එකතු වෙලා නව එක්සත් ජර්මන් රාජ්‍යයක් බිහි කරේ ඔටෝ වන් බිස්මාර්ක්. ඒ කියන්නේ ජර්මනිය කියන රටේ නිර්මාණකරුවා නැත්නම් නිර්මාතෘවරයා ඔටෝ වන් බිස්මාර්ක් රජතුමා. හැබැයි ඒ රජතුමාට අධිරාජ්‍යයක් කරන්න අවශ්‍යතාවයක් උනේ නැහැ ජර්මනිය. ඔහු සතුටු වුණා ජර්මනිය නැමැති රට බිහි කරලා. හැබැයි මේ ජර්මන් රට එක්සත් කරන වෙලාවේ ඒ කියන්නේ කුඩා රටවල් 350කට වඩා වැඩි ප්‍රමාණයක් එකතු කරලා ජර්මනිය පිහිටවන අවස්ථාවේදී මේ ප්‍රංශයට අයිති ප්‍රදේශයකුත් ඔටෝ වන් බිස්මාර්ක් තම රාජ්‍යයට ඈඳගත්තා. ඒ වගේම ඒ අතර ප්‍රංශයත් සමග යුද්ධෙකුත් තිබුණා. මේ යුද්ධෙන් ජර්මනිය තමා ජයග්‍රහණය කරේ ප්‍රංශය පරාජයටපත් වුණා. නමුත් මේ ඔටෝ වන් බිස්මාර්ක් රජතුමාගෙන් පස්සේ 1870 පස්සේ ජර්මනියේ පාලකයා බවට පත් වුණේ දෙවන විලියම් අධිරාජ්‍යයා. කයිසර් අධිරාජ්‍යයා කියලත් කියනවා මේ රජතුමාට. හැබැයි මේ අධිරාජ්‍යයා නම් ජර්මන් රට පිහිටුවීමෙන් සෑහීමකට පත් වුණේ නැහැ. ඔහුට අවශ්‍ය වුණා ජර්මනිය යුරෝපයේ අධිරාජ්‍යයක් බවට පත් කරන්න. ඔහු ඒ සඳහා යුද කටයුතු කඩිනමින් ශක්තිමත් කරා, අවි ආයුධ නිෂ්පාදනය කරා. ඒ වගේම යුරෝපයේ සෙසු රටවල් වලට වඩා වේගයෙන් මේ ජර්මනිය අවි ආයුධ සම්බන්ධව තදින් ක්‍රියා කරා. දැන් එතකොට මේ පළවෙනි ලෝක මහා යුද්ධෙට බලපෑ ප්‍රධාන එක හේතුවක් තමයි මේ විලියම් අධිරාජ්‍යයාගේ ක්‍රියාකලාපය. ඒ කියන්නේ මේ විලියම් අධිරාජ්‍යයාට අවශ්‍ය වුණා ජර්මනිය යුරෝපයේ අධිරාජ්‍යයක් බවට පත් කරන්න. ඒ වගේම තව හේතුවක් තමයි යටත් විජිත සඳහා වූ බල අරගලය. යටත් විජිත සඳහා වූ බල අරගලය කියලා කියන්නේ මේ වෙනකොට යුරෝපයේ රටවල් බොහොමයක් විදේශීය රටවල් යටත් කරගෙන තිබුණා. හිරු නොබසින අධිරාජ්‍යය බ්‍රිතාන්‍ය. ඒ කියන්නේ එංගලන්තයේ තමා ලෝකයේ වැඩිම යටත් විජිත හිමි කරගෙන තිබුණේ. ඒගොල්ලොන්ගේ එක පැත්තකට හිරු බසිනකොට ලෝකයේ අනිත් පැත්තේ ඒගොල්ලොන්ට අයිති රටවල් වලට හිරු උදා වෙනවා. නමුත් බ්‍රිතාන්‍ය ලෝකයේ වැඩිම යටත් විජිත හිමි කරගෙන තිබුණට ඊට පස්සේ දෙවනි රවුමට තවත් රටවල් ගණනාවක් තිබුණ යටත් විජිත අල්ලගත්ත. ඒ තමා ප්‍රංශය, පෘතුගාලය, ස්පාඤ්ඤය මෙන්න මේ රටවල් යුරෝපයේ යටත් විජිත සඳහා බල අරගලයක යෙදිලා හිටියා. මේ සියලුම රටවල් ඈත රටවල් යටත් කර ගනිමින් සිටියා. ඇයි මේ එයාලට අපේ රටවල් යටත් කරගන්න අවශ්‍ය වුණේ? මේ වෙනකොට කාර්මික විප්ලවය සමග භාණ්ඩ මහා පරිමාණයෙන් නිෂ්පාදනය වෙනවා. දැන් ඒතකොට ඒ රටවල් වල විතරක් ඒ භාණ්ඩ විකුණලා විශාල ලාභයක් ඒගොල්ලන්ට ලබා ගන්න බෑ. ඒ නිසා ඒ රටවල් වල
මේ නිෂ්පාදනය වෙන භාණ්ඩ අලෙවි කර ගැනීමට එයාලට මධ්‍යස්ථාන අවශ්‍ය වුණා. දැන් එතකොට එයාලගේ කර්මාන්ත ශාලාවලින් පිට වෙන භාණ්ඩ අලෙවි කර ගැනීම සඳහා මධ්‍යස්ථාන අවශ්‍ය වුණා. මේගොල්ලෝ මොකද කරේ? යටත් විජිත අල්ලගෙන ඒ යටත් විජිත ඒගොල්ලෝගේ භාණ්ඩ අලෙවි කර ගැනීමේ මධ්‍යස්ථාන කරගත්තා. ඒ විතරක් නෙවෙයි මේගොල්ලෝගේ කර්මාන්ත ශාලාවලට අවශ්‍ය අමුද්‍රව්‍යත් ඒ යටත් විජිත වලින් ඒගොල්ලන්ට ලබා ගන්න පුළුවන් වුණා. උදාහරණයක් කිව්වොත් බ්‍රිතාන්‍යයේ මෝටර රථ කර්මාන්තයට අපේ රටෙන් තමයි රබර් සැපෙන්නේ. මෝටර රථේ රෝද 4 අපේ අමුද්‍රව්‍යකින් තමයි ඒගොල්ලෝ නිෂ්පාදනය කරේ. දැන් මේ වගේ ඒගොල්ලොන්ට යටත් විජිත අත්‍යවශ්‍ය වුණා. දැන් එතකොට සියලුම රටවල් බල අරගලයක යෙදিলা හිටියා. ජර්මනිය, ප්‍රංශය, ස්පාඤ්ඤය, පෘතුගාලය, ඕලන්දය, ඒ වගේම බ්‍රිතාන්‍යය. මේකත් එක හේතුවක් වුණා. ඒ කියන්නේ පළමුවන ලෝක මහා සංග්‍රාමයට එක හේතුවක් තමයි මේ විලියම් අධිරාජ්‍යයාගේ ක්‍රියාකලාපය. තව හේතුවක් තමයි යටත් විජිත සඳහා වූ බල අරගලය. ඒ වගේම අවිතරංගයත් හේතුවක් බවට පත් වුණා. මොකද ජර්මනිය, ඉතාලිය හමුදා ශක්තිය වැඩි කර ගැනීම සඳහා මේගොල්ලෝ අවි නිෂ්පාදනය කරා. එතකොට විශේෂයෙන් ජර්මනිය මේ යුද හමුදාවක් විශාල කර ගැනීමත් අවි නිෂ්පාදනයේ මහා පරිමාණයේ සිදුවීමත් සෙසු යුරෝපා රටවල් බය ගන්වන තත්යකට පත් වුණා. ඒ කියන්නේ ඒගොල්ලෝ ඊතරම් ඉක්මනින් අවි තරඟයක යෙදිලා හිටියා. මොකද උනේ සෙසු රටවලුත් ඒ රටවලට සමානව ඒගොල්ලොත් අවි නිෂ්පාදනය කරන්න පටන් ගත්තා. එතකොට අවි තරඟයත් එක හේතුවක්. ඒ වගේම තව හේතුවක් තියෙනවා ජාතිවාදය. ඒ කියන්නේ දැන් ජර්මනිය, ඉතාලිය ලෝකයේ උසස්ම ජාතීන් සිටින රටවල් කියලා ඒගොල්ලෝ එහෙම සිතවිල්ලක් පහළ කරගෙන සෙසු රටවල් තමන්ට වඩා පහත් කියලා සලකන්න පටන් ගත්තා. ජර්මානුවන් මේ ලෝකයේ උසස්ම ජාතිය, සෙසු සියලුම ජාතීන් ජර්මානුවන්ට වඩා ගොඩක් පල්ලෙහා කියලා මෙයාලා හෙලා දකින්න පටන් ගත්තා. ඒගොල්ලෝ ජාතිවාදික හැඟීම් වලින් උන්මත්තකයෝ ලෙසපත් වුණා. අදටත් වර්තමානයේ බැලුවොත් ලෝකයේ අනිත් රටවල් වලට වඩා ජර්මනියේ ජර්මානුවන් ඊටාම අහංකාර ජාතියක්. එතකොට මේ යුද්ධ දවස්වල අනිත් රටවල් වලට වඩා මේගොල්ලෝ ඒගොල්ලෝ ගැන ගොඩක් ඉහළින් හිතන්න පටන් ගත්තා. එහෙමනම් පළවෙනි ලෝක මහා සංග්‍රාමයට එක හේතුවක් විලියම් අධිරාජ්‍යයාගේ ක්‍රියාකලාපය. තව හේතුවක් තමයි යටත් විජිත සඳහා වූ බල අරගලය. විලියම් අධිරාජ්‍යයාගේ ක්‍රියාකලාපය, යටත් විජිත සඳහා වූ බල අරගලය, අවිතරංගය, ජාතිවාදය. මෙන්න මේ හතරත් බලපෑවා. ඊට අමතරව මේ ඇල්සාස් ලොරේන් ප්‍රදේශය. මේ ඇල්සාස් සහ ලොරේන් කියන්නේ ඊටමත් සරුසාර ප්‍රදේශ දෙකක්. විශේෂයෙන් යකඩ සහ වානේ සුලභව පැවති ප්‍රදේශයක්. ඒ කියන්නේ යන්ත්‍ර සූත්‍ර නිෂ්පාදනය කරන්න අත්‍යවශ්‍ය වූ යකඩ සහ වානේ මේ ඇල්සාස් ලොරේන් ප්‍රදේශයේ සුලභව තිබුණා. ඒ විතරක් නෙමෙයි යන්ත්‍ර සූත්‍ර ක්‍රියාත්මක කරන්න ඕන අවශ්‍ය බල ශක්තිය. ඒ කියන්නේ ඉන්ධන සුලභව තිබුණා. මේ ඇල්සාස් ලොරේන් ප්‍රදේශවල ගල් අඟුරු තිබුණා. ඒ කියන්නේ ඇල්සාස් සහ ලොරේන් ප්‍රදේශයයි අයිති කවර රටක් වුවත් ඉතා ඉක්මනින් දියුණුවටපත් වෙන්න පුළුවන්. දැන් මේ ප්‍රදේශය මුලින් අයිති වෙලා තිබුණේ ප්‍රංශයට. හැබැයි ජර්මනිය එක්සත් කරන වෙලාවේ මෙන්න මේ ඇල්සාස් ලොරේන් ප්‍රදේශය ඔටෝ වොන් බිස්මාර්ක් ජර්මනියට ඈඳගත්තා. මෙන්න මේ හේතුව දිගු කලක් තිස්සේ ප්‍රංශ ජාතිකයන්ගේ හිතේ මේක තිබුණා. තමන්ට අයත් වෙලා තිබුණු ඇල්සාස් ලොරේන් ප්‍රදේශය ජර්මනිය මෙහෙම පැහැර ගැනීම පිළිබඳව. ඒ වගේම ජර්මනිය
දන්නවා මේ ප්‍රදේශයයිති ප්‍රංශයට. ඒ නිසා කවදා හෝ ප්‍රංශය මේ ප්‍රදේශයේ නැවත ලබා ගැනීම සඳහා යුද්ධයකට එන්න පුළුවන් කියලා මේගොල්ලෝ හැම වෙලාවෙම ජර්මනි උත්සාහ කරා ප්‍රංශය සෙසු රටවල් වලින් ඈත් කරලා හුදකලා කරලා තියන්න. ඒ කියන්නේ ඇල්සාස් ලොරේන් ප්‍රශ්නයත් මේ යුද්ධයට බලපෑවා. ඔටෝ වොන් බිස්මාර්ක් ආරම්භ කරපු එක්සත් ජර්මනිය දෙවනියට බලයට පත් වුණු විලියම් හෙවත් කයිසර් අධිරාජ්‍යගේ ක්‍රියාකලාපය යටත් විජිත සඳහා වූ බල අරගලය, අවිතරංගය, ජාතිවාදය, ඇල්සාස් ලොරේන් ප්‍රදේශය. ඒ වගේම අවසානතම හේතුවකුත් තියෙනවා. ඒ කියන්නේ පළවෙනි ලෝක සංග්‍රාමයට ආසන්නතම හේතුව. ආසන්න හේතුව තමයි සරයේවෝ සිදුවීම. මේ ඕස්ට්‍රියාව, සර්බියාව කියන්නේ කාලයක් තිස්සේ දේශ සීමා අර්බුද තිබුණු රටවල්. ඒ කියන්නේ යුරෝපය ජාතික රාජ්‍යයන් බිහි කරගද්දී ඒගොල්ලෝ නිශ්චිත ප්‍රමාණයක් තෝරාගෙන ඒගොල්ලෝ බැමි ගහලා වැටවල් ගහලා රටවල් වෙන් කරගත්තා යුරෝපේ. අපි ඒකට කියනවා ජාතික රාජ්‍යයන් බිහිවීම කියලා. දැන් එතකොට වැටවල් බැමි ගහලා රටවල් වෙන් කරගන්නකොට ඒ මුල් කාලේ ඉඳලම මේ ඕස්ට්‍රියාවයි සර්බියාවයි අතර දේශ සීමා අර්බුද තිබුණා. ඒ කියන්නේ මේ රටවල් දෙකේ වැට ගැන මේ දෙගොල්ල සෑහීමකටපත් උනේ නැහැ සීමාව ගැන. මෙහෙම අර්බුදයක් කාලයක් තිස්සේ රටවල් දෙක අතර පැවතිද්දී මේ ඕස්ට්‍රියාවේ ඔටුන්න හිමි, පර්ඩිනන් කුමරා සහ කුමරිය සර්බියාවේ සංචාරයක යෙදෙනවා. මේගොල්ලෝ කාර් එකක සර්බියාවේ ගිහිල්ලා ඇවිදින්න යනවා. දැන් කාලයක් දේශ සීමා අර්බුද තිබුණු රටවල් දෙකක් සර්බියාව, ඕස්ට්‍රියාව. මේ වගේ ගැටුම් තියෙන අතර මේ ඕස්ට්‍රියාවේ ඔටුන්න හිමි පර්ඩිනන් කුමරයි පර්ඩිනන් කුමාරියයි කාර් එකක නැගලා සර්බියාවට සංචාරය කරන්න යනවා. මොකද උනේ සරජීවෝ කියන නගරයේදී සර්බියානුවන් දෙදෙනෙකු එකතු වෙලා මේ රජපෞල මරලා දානවා. දැන් ඕස්ට්‍රියාව මේක දැනගත්තට පස්සේ ඕස්ට්‍රියාව කෝපයටපත් වෙලා සර්බියාවෙන් ඒ සඳහා විශාල වන්දියක් ඉල්ලනවා. සර්බියාව ඒ වන්දිය දෙන්න යන්නෙත් නෑ, කිසිම දෙයකට උත්තර නොදී නිහඬව ඉන්නවා. මොකද උනේ ඕස්ට්‍රියාව ඊට පස්සේ සර්බියාවට කියනවා උඹලට අපි ගහනවා කියලා. හවල් දවසට උඹලට අපි ගහනවා කියලා. සාමාන්‍යයෙන් බටහිර නීතිය අනුව, ඉංග්‍රීසි නීතිය අනුව කියලා තමයි ගහන්නේ. අර ප්‍රභාකරන් වගේ රැට නිදාගත්තට පස්සේ ගෙවල් වලට ඇවිල්ලා ගහන්නේ නැහැ. ප්‍රභාකරන් ගැව්වේ රැට නිදාගත්තට පස්සේ රැට තමයි ගම් වලට ඇවිල්ලා නිදාගෙන ඉන්න අහිංසක මිනිසුන්ට ගැව්වේ. හැබැයි ඉංග්‍රීසි නීතිය අනුව කියලා තමයි ගහන්නේ. උඹලට අපි ගහනවා කියලා ඊට පස්සේ තමයි ගැහුවේ. දැන් සර්බියාව කියන්නේ යුරෝපයේ සාමාන්‍ය රටක්. මේ වෙනකොට යුරෝපයේ ප්‍රබල රටවල් පිල් දෙකකට බෙදිලා හිටියා. ඔන්නේ පිල් දෙකකට කියනවා මධ්‍යම බලවතුන්ගේ හවුල කියනවා එක කණ්ඩායමකට. එක කණ්ඩායමකට කියනවා මිත්‍ර පක්ෂය. ඒ කියන්නේ මිත්‍ර පිලයි මධ්‍යම බලවතුන්ගේ හවුලයි. මධ්‍යම බලවතුන් කියලා නම් කරේ ජර්මනිය, ඕස්ට්‍රියාව, ඉතාලිය. දැන් මේ අය යුරෝපයේ අධිරාජ්‍යවාදී ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කළ නිසා අනිත් රටවල් දැනගත්තා ඉදිරියේදී මේගොල්ලෝ යුද්ධයකට සූදානම් වෙනවා කියලා. ඒ නිසා අපිත් එකතු වෙමු කියලා ප්‍රංශය, රුසියාව, බ්‍රිතාන්‍ය මිත්‍රපාක්ෂික රටවල් විදියට ඒගොල්ලොත් පිලක් පීටුවා ගත්තා. දැන් උන්න පිල් දෙකක් තියෙනවා. එක පැත්තකින් මධ්‍යම බලවතුන්ගේ හවුල, අනිත් පැත්තේ මිත්‍ර පිල. දැන් එතකොට ඕස්ට්‍රියාව මධ්‍යම බලවතුන්ගේ හවුල. දැන් ඒතර ඕස්ට්‍රියාවට උපදෙස් දෙන්නේ ජර්මනිය.
දැන් ඕස්ට්‍රියාව නිවේදනයක් නිකුත් කරා සර්බියාවට උඹලට අපි ගහනවා කියලා. සර්බියාව කියන්නේ සාමාන්‍ය රටක්. අර ප්‍රබල රටක් නෙමෙයි. දැන් සර්බියාවට කර කියා ගන්න දෙයක් නැහැ. සර්බියාව රුසියාවේ රජතුමාට කිව්වා අනේ අපිට මෙහෙම ඕස්ට්‍රියාව ගහනවා කිව්වා අපිට ඒ සඳහා යුද හමුදාවක් සපයන්න අපිට උදව් කරන්න මේ යුද්ධෙට කියලා. රුසියාව මොකද කරේ? ඒකට කැමති වෙලා රුසියාවෙන් හමුදාවක් සර්බියාවට එවනකොට එන්න කලින් මොකද කරේ? ඕස්ට්‍රියාව සර්බියාවට ගහලා ලක්ෂ ගාණක් මරලා දාලා සර්බියාව අල්ලගත්තා. දැන් ජර්මනිය රුසියාවට කිව්වා මේ ප්‍රශ්නෙට සම්බන්ධ වෙන්න එපා කියලා. දැන් රුසියාවට ආධාර කරන්න එපා සර්බියාවට කියලා ජර්මනිය කිව්වා. හැබැයි රුසියාව එහෙම ඇහුවේ නෑ. රුසියාව ආධාරක හමුදාවක් එවන්න පොරොන්දු වුණා. දැන් ඔය අතරේ ප්‍රංශයයි රුසියාවත් මිත්‍ර රටවල්. දැන් ප්‍රංශය ගැන මුලින් ඉඳලම මේ රටවල් දෙක අතරේ තිබුණනේ හිත යට ගැටලුවක්. ප්‍රංශයයි ජර්මනියයි. ජර්මනිය මොකද කරේ? ප්‍රංශයටත් පහර දෙන්න පටන් ගත්තා. දැන් ජර්මනිය හේතුවක් නැතුව ප්‍රංශයත් සමග යුද්ධ කරනවා. දැන් එතකොට ප්‍රංශයයි ජර්මනියයි අතර කුඩා රටක් තිබුණා බෙල්ජියම කියලා. දැන් මේ ජර්මනිය ප්‍රංශයට පහර දෙන්නේ බෙල්ජියම හරහා ගිහිල්ලා. ජර්මනිය බෙල්ජියම හරහා ගිහිල්ලා ප්‍රංශයට පහර දෙනවා. යුද්ධ කරනවා. ප්‍රංශය බෙල්ජියම හරහා ඇවිල්ලා ජර්මනියට පහර දෙනවා. දැන් එතකොට ජර්මනියයි ප්‍රංශයයි අතරමැද රටක් තමයි බෙල්ජියම. දැන් මේ බෙල්ජියම හරහා තමයි නිතර ජර්මනිය පහර දෙන්නේ ප්‍රංශයට. දැන් එතකොට කුඩා රටක් මේ යුද්ධෙට කිසිම සම්බන්ධයක් නැහැ. මේ නායකයා කිව්වා මේ යුද්ධෙට අපිව සම්බන්ධ කරගන්න එපා. අපිව අයින් කරලා දෙගොල්ල ගහගන්න කිව්වා. ජර්මනිය මොකද කරේ? බෙල්ජියම ආක්‍රමණය කරලා බෙල්ජියමත් අල්ලගත්තා. දැන් එතකොට මිත්‍රපාක්ෂික රටවල් අතර ගිවිසුමේ තියෙනවා වගන්තියක් අපි යුරෝපයේ කුඩා රාජ්‍යයන් ආරක්ෂා කරන්න ඕනේ කියලා. දැන් මේ බෙල්ජියම මේ විදියට ආක්‍රමණය කරලා අල්ලගත්ත නිසා බ්‍රිතාන්‍යයත් යුද්ධයට සම්බන්ධ වුණා. දැන් මේ විදියට රටවල් එකිනෙක සම්බන්ධ වෙනවා. දැන් අවුරුදු 5ක් තිස්සේ මේ යුද්ධේ සම්බන්ධ වුණා. එතකොට ශ්‍රී ලංකාව හිටන් මේ යුද්ධයට සම්බන්ධ වුණා හේතුව තමයි අපි ඒ වෙනකොට 1914 වෙනකොට අපි 1815 ඉඳලා බ්‍රිතාන්‍යයේ යටත් විජිතයක් බවට පත් වෙලා තිබුණේ. එතකොට බ්‍රිතාන්‍ය රජය වෙනුවෙන් ශ්‍රී ලංකාවෙනුත් සොල්දාදුවන් ගියා. යුද්ධෙට පළවෙනි ලෝක මහා යුද්ධෙට ශ්‍රී ලංකාවෙනුත් සොල්දාදුවන් යුද්ධෙට ගියා බ්‍රිතාන්‍යයට යුද්ධ කිරීම සඳහා. දැන් එතකොට මේ විදියට යුරෝපා මහද්වීපයෙන් ආරම්භ වුණාට අනිකුත් මහද්වීප කරත් යුද්ධේ පැතිරිලා තිබුණේ. මේ විදියට යුද්ධ දිගටම යන අතරේ ඉතාලිය මොකද කරේ? ඉතාලියේ හිමින්ම මිත්‍ර පක්ෂයේ පැත්තට පැනගත්තා. දැන් එතකොට ඕගොල්ලෝගේ යාළුවෝ වගේ තමයි. දැන් දෙපැත්ත යුද්ධ කරගෙන යනකොට ටික කලක් ගෙල්ලා මේ මධ්‍යම බලවතුන්ගේ රටක් වුණු ඉතාලිය ඕස්ට්‍රියාවයි ජර්මනියයි තනි කරලා මිත්‍ර පක්ෂයට එකතු වෙනවා. දැන් මේ එකතු වීම භයානකයි. ඇයි ඒ? මධ්‍යම බලවතුන්ගේ සියලුම රහස් ටික ඉතාලිය මිත්‍ර පක්ෂයට දෙනවා. ඒ කියන්නේ ඉදිරියේ වැඩපිළිවෙල මධ්‍යම බලවතුන්ගේ ඉතිරි වැඩපිළිවෙල සියල්ලම මිත්‍ර පක්ෂය දැනගන්නවා මේ ඉතාලිය මිත්‍ර පක්ෂයට එකතු වීම නිසා. අවසානයේ මොකද වෙන්නේ? ජර්මනිය අන්ත පරාජයකට පත් වෙනවා. අන්ත පරාජයකට පත් වෙන්න තව හේතුවක් තමයි මේ ලුසිටානියා නැව විනාශ කිරීම. ඇමරිකාව මුලින් යුද්ධයට සම්බන්ධ වෙන්නේ නැහැ. ඇමරිකාව මේ වෙනකොට ලෝකයේ සුපිරිම බලවතා වෙලා ඉවරයි. හැබැයි ලෝකේ කවුරුත් දන්නේ මේ වෙනකොටත් ඇමරිකාව අවුරුදු 100ක් 150ක් රට ආරම්භ වෙලත්
අවුරුදු 100යි 150යි මේ රට ලෝකයේ සුපිරිම බලවතා වෙලා ඉවරයි යුද්ධෙදී. කීයටවත් මේ ඇමරිකානුවෝ රටවල් අල්ලන්න ගියේ නෑ. එයාලා යටත් විජිත අල්ලන්න ගියේ නෑ. ඒගොල්ලෝ විදේශ රටවල් එක්ක හොඳ මිත්‍රශීලීව වෙළඳාම් කරා. උදාහරණයක් චීනයත් එක්ක. බ්‍රිතාන්‍ය වගේ ඇමරිකාවට අවශ්‍යතාවයක් තිබුණේ නෑ යුද්ධ කරලා රටවල් අල්ලන්න. එයාලා නිහඬව ඒ රට අවුරුදු 100ක් 150ක් යනකොට ලෝකේ බලවත්ම රට බවට පත් වුණා. 1783 ආරම්භ වෙච්ච ඇමරිකාව 1914 වෙනකොට ලෝකයේ සුපිරි බලවතා වෙලා ඉවරයි. නමුත් ඒ පිළිබඳව කවුරුත් දැනගෙන හිටියේ නෑ. දැන් ලුසිටානියා නැව විනාශ වෙන්නේ මෙහෙමයි. දැන් එතකොට ජර්මනිය තමයි සබ්මැරිනේ හොයාගත්තේ. සබ්මැරිනේ කියන්නේ නැවක්. හැබැයි ඒක යන්නේ මුහුදේ උඩ නෙවෙයි මුහුද යටින් තමයි සබ්මැරිනේ යන්නේ. ඒ කියන්නේ උඩ මුහුදේ යාත්‍රා කරන නැව් ඉතා පහසුවෙන් සබ්මැරිනේට විනාශ කරන්න පුළුවන්. ඒවා හිල් කරලා මුහුදුබත් කරන්න පුළුවන් සබ්මැරිනේට. දැන් මේ යුද්ධේ අවසාන කාලේ ඒ කියන්නේ යුද්ධය ආරම්භ වෙලා ව්‍යාප්ත වෙගෙන යන කාලේ ජර්මනිය නිවේදනයක් නිකුත් කරනවා ඇට්ලාන්ටික් සාගරය හරහා කිසිම කෙනෙකුට නාවික කටයුතු කරන්න බෑ කියලා. ඒ කියන්නේ ජර්මනුවන්ට විතරයි පුළුවන්. එතකොට මේ මුහුද සාමාන්‍ය පොදු පාරක්. ඒ කියන්නේ පාරවල් වල වාහන යනවා වගේ මුහුදෙත් නැව් යනවා, මගී නෞකා යනවා. මිනිස්සු ආහාරයට මෙහාට ගමන් කරන්නේ මුහුදේ. දැන් නිවේදනයක් නිකුත් කරා ජර්මනිය මේ උතුරු ඇට්ලාන්ටික් සාගරයේ කිසිම නැවකට ගමන් කරන්න බෑ තහනම්. ගමන් කරොත් අපි විනාශ කරනවා කියලා. දැන් මොකද උනේ? මේ මොකුත් දන්නේ ඇමරිකාව. ඇමරිකාවේ ලුසිටානියා කියන්නේ මගී නෞකාවක්. මිනිස්සු සාමාන්‍ය වැසියන් ගමන් කරපු නැවක්. මොකද උනේ? මේ ලුසිටානියා නැව සබ්මැරින් ප්‍රහාරයකින් ජර්මනිය විනාශ කරලා දැම්මා. මෙතෙක් නිහඬව හිටපු ඇමරිකාව යුද්ධයට සම්බන්ධ වෙනවා. හරියට නිදානේ හිටපු ඇතෙක් හිටගත්තා වගේ වැඩක්. ඇමරිකාව මොකද කරේ? මිත්‍ර පාක්ෂිකයන්ට උපරිම උදව් කරා. අවශ්‍ය අවියායුධ සැපෙව්වා. ඒ වගේම සොල්දාදුවන් සැපෙව්වා. ආහාර සැපෙව්වා. අඛණ්ඩව එක දිගට මේ මිත්‍ර පක්ෂයට උපරිම උදව් කරා ඇමරිකාව ලෝක මහයුද්ධයට සම්බන්ධ වුණා. අවසානයේ ජර්මනියට අන්ත පරාජයක් අත් වුණා. ජර්මනියේ වරායන් වලට විදේශ නැව් එන්න බැරි වෙන්න මිත්‍ර පාක්ෂික රටවලේ නැව් ඒගොල්ලොන්ගේ නැව් අරන් ගිහිල්ලා ජර්මනියේ වරායන් ටික අවහිර කරා. දැන් මොකද උනේ? ජර්මනියට විදේශ රටවල් වලින් කිසිම දෙයක් සැපයන්න බැරි වුණා. මොකද ආහාර එහෙම වරායන් හිර කිරීම නිසා. ඒ වගේම ඉතාලිය සියලුම ජර්මනියේ රහස් ටික මිත්‍ර පක්ෂයට දුන්නා. ඒ වගේම අවසානයේ ඇමරිකා එක්සත් ජනපදය යුද්ධයට සම්බන්ධ වුණා. අවසානයේ ජර්මනියට අන්ත පරාජයක් අත් වුණා. යුද්ධය ආරම්භයේදී ලෝකේ ප්‍රබලම රටටපත් වෙලා බවට පත් වෙලා හිටපු ජර්මනිය. යුද්ධය ආරම්භයේදී ලෝකේ බලවත්ම රට බවට පත් වෙලා හිටපු ජර්මනිය යුද්ධ අවසානයේදී ලෝකේ දුප්පත්ම රට බවට පත් වුණා. ලෝක මහා යුද්ධය අවසන් වුණා 1918. මේ යුද්ධෙට ප්‍රධානතම වගකිය යුත්තා ජර්මනිය බවට පත් වුණා. ඒගොල්ලෝ වැරද්ද පිළිගත්තා. අවසානයේ ජර්මනියට අයිති වෙලා තිබුණු සියලුම යටත් විජිත සමූහාණ්ඩුව මගින් වෙනත් රටවල් වලට බාර දීලා සමූහාණ්ඩු පාලන ක්‍රමයක් යටතේ මේ ජර්මනිය පාලනය කරා. හැබැයි නැවත දෙවනි ලෝක මහා යුද්ධයකට අඩිතාලම දාන්නෙත් ජර්මනිය. දැන් එතකොට පුතේ ඔයාලගෙන් පළවෙනි ලෝක මහා යුද්ධයෙන් අහන ප්‍රශ්න තමා පළමුණු ලෝක මහා යුද්ධය ඇතිවීමට බලපෑ හේතු. දෙකක් නම් කරලා විස්තර කරන්න.
එහෙම නැත්නම් හේතු 4ක් ලියලා ලකුණු 4ක් ලබා ගන්න. එහෙමත් නැත්නම් මිත්‍රපාක්ෂික රටවලුයි මධ්‍යම බලවතුන්ගේ හවුලට අයිති රටවලුයි නම් කරන්න. රටවල් දෙක වගේ එහෙම නැත්නම් රටවල් 3ක් විතරක්. දැන් එතකොට පළවෙනි ලෝක මහා යුද්ධය ඇතිවීමට බලපෑ ප්‍රධාන හේතු විලියම් අධිරාජ්‍යයාගේ ක්‍රියාකලාපය, යටත් විජිත සඳහා වූ බල අරගලය, අවිතරංගය, ජාතිවාදී හැඟීම් ඇතිවීම, ආසන්නතම හේතුව සරයේවෝ සිදුවීම. මිත්‍රපාක්ෂික රටවල් තමයි රුසියාව, බ්‍රිතාන්‍ය, ප්‍රංශය, ඇමරිකාව. මධ්‍යම බලවතුන්ගේ හවුලට අයිති රටවල් 3 තමා ඉතාලිය, ඕස්ට්‍රියාව, ජර්මනිය. අපි එහෙමනම් ඊළඟ වීඩියෝ එකෙන් දෙවනි ලෝක මහා සංග්‍රාමය ඇතිවීමට බලපෑ හේතු කතා කරමු.